අද අපේ ශදාරාසුව නිකේතනයේට අලුත් අමුත්තියක් ඇවිල්ලා ඉන්නවා. ඇය නමින් කවිනි. ඉතින් අපි කවිනිත් එක්ක කතා කරලා බලමු කවිනිට තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. ඉතින් කවිනි කියන්න බලන්න ඔයාට මොනවද තියෙන ගැටලු කියලා. ඩොක්ටර් මගේ මේ ඇස්සට කළු වෙලා තියෙනවා. ඒ වගේම පිම්පල්ස් වල පැචස් වගේ දේවල් තියෙනවා. චූටි බිබිලි වගේ මූණේ ගොඩක් හැමතැනම වගේ තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් මට. අය කොණ්ඩේ ගැනත් කියනවා නම් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොණ්ඩේ ගොඩක් යනවා. ඒ වගේම මෙයා ගිසි පැලිලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. කොණ්ඩේ වියලි ගතියකුත් තියෙනවා නේද? ඉස්සරි හැම ඉස්සරෙත් පොඩක් තියෙනවා. ඉතින් කවිනේ ඔයාට දැනෙනවද ටිකක් ඇඟ උෂ්ණ ගතියක්? ඔව්. ඇඟ උෂ්ණයි වගේ දැනෙනවා. එතකොට টয়ලට් යන එක මල පහ පිට වෙන එක කොහොමද? මල පහ පිට වෙන සාමාන්‍ය විදිහට ටිකක් අඩු බවක් තියනවාද? බඩ වේරණ ගතියක් වගේ තියෙනවද? බඩ වේරණ ගතියක් පොඩ්ඩක් තියෙනවා. එතකොට කවිනී කියන්නකෝ ඔයා ස්ක්‍රීන් ටයිම් එක වැඩිපුර පාවිච්චි කරනවද? ඔව් ඇත්තටම ඩොක්ටර් මේ රෑ වෙනකන් ගොඩක් රාට ෆෝන් එක යූස් කරන්න වෙනවා. ඒ නිසා ස්ක්‍රීන් ටයිම් නම් වැඩි. ඉතින් දරුවෝ ඒක තමයි ප්‍රධාන හේතුව ඇස් යට කළු වෙන්න. ඒ කියන්නේ නිදි මරණ එක. ඉතින් අපි ඔයාගේ ප්‍රශ්න එකින් එක ටිකක් බලමු. දැන් නලල මතු පිට තියෙනවනේ චුටි බිබිලි. ඒකට ප්‍රධාන හේතුව තමයි ඉස්සොරි. එතකොට අපි ඉස්සොරි වලට ට්‍රීට්මන්ට් එකක් හරියට කරගත්තොත් ඔයාට පොඩි බිබිලි ඒ කියන්නේ පිම්පල්ස් ඔයාට දැන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නේ. පිම්පල්ස් වලට අමතරව තියෙන පොඩි බිබිලි ටික හොඳ කරගන්න පුළුවන් ඉස්සොරි වලට ට්‍රීට්මන්ට් එක කරන එකේ. ඊට අමතරව ඇස් යට තියෙන ඩාර්ක් සර්කල් වලටත් අපිට හොඳ ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අයි මසාජ් තියෙනවා ඇස් දෙක මසාජ් කරන්න. ඒ වගේම ඇස් වලට විශේෂයෙන් දාන්න පුළුවන් පත්තු තියෙනවා. ඔයා එහෙම අහලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ. ලස්සන ඒ කියන්නේ ඇස් ලස්සන කරගන්න පුළුවන් පත්තු වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් ඒවා කොහොමද දන්නවනේ පිම්පල්ස්, බ්ලැක් මාර්ක්ස්, පිග්මන්ටේෂන් ඒවා අයින් කරන්න කොහොමද දාන්න පුළුවන් ෆේෂල් වර්ග තියෙනවා. රූපලාවන්‍ය ප්‍රතිකාර අපිට තියෙනවා. ඉතින් කොණ්ඩේ ප්‍රශ්නේනේ කොණ්ඩේ වේලන එකයි අගිස් පැලන එකයි. සාමාන්‍යයෙන් ඔයිල් යූස් කරනවද? යූස් කරනවා. මොන වගේ ඔයිල් එකද පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් නිකන් කඩේකින් අරගෙන? එහෙනම් ශදාරා අපි ගාවට තමයි ඔයා කියන්නේ හොඳම ස්ථානයකට තමයි අවිලා දෙන්නේ. මොකද අපි ගාව තියෙන විශේෂ වට්ටෝරු වලට හදපු හොඳ හෙයා ඔයිල් කොණ්ඩේට පාවිච්චි කරන්න. ගොඩක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවා මීට කලින් මූණටත් කොණ්ඩේටත්. ඒ වගේම ප්‍රතිඵල හරියට ලැබුණේ නැහැ. අපි ශදාරා නිෂ්පාදන පාවිච්චි කරලා බලමු. මට 100% විශ්වාසයි ඔයාට හොඳ අවුට්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් අදම ට්‍රීට්මන්ට් ස්ටාර්ට් කරමු නේද? ඉතින් අපි බලමු කවිනිට කොහොමද ප්‍රතිකාර පටන් ගන්න කියලා. ඉතින් කවිනි කිව්වා කවිනිගේ නලල ප්‍රදේශයේ පොඩි බිබිලි තියෙනවා. ඒ වගේම එයාගේ පිම්පල්ස් එහෙම නැත්නම් කුරුලෑ තියෙනවා කියලා. ඉතින් ශදාරා අපි නිෂ්පාදනය කරලා තියෙනවා විශේෂිත පැක්. ඒ කියන්නේ ෆේස් පැක් මුහුණට දාන්න පුළුවන්. එතකොට ඒ හරහා ඔයාලට පුළුවන් තියෙන කුරුලෑ ලප කැලල් ඉවත් කරගන්න. ඉතින් සාමාන්‍ය ෆේෂල් එකක් වගේම ඊට වැඩිය ස්ටෑන්ඩඩ් විදිහට ඒ කියන්නේ ඊට වැඩිය ප්‍රමිතියට අනුව අපිට කරන්න පුළුවන්. අපි මුලින්ම ෆේෂල් එකක් කරනකොට කරනවා ක්ලෙන්සින්. ඒ කියන්නේ මුහුණ පිරිසිදු කිරීම. ඉතින් ශදාරා අපිටම අනන්‍ය වූ ක්ලෙන්සර්ස් භාවිතා කරලා පිරිසිදුකාරක භාවිතා කරලා මුහුණ ගෙල ප්‍රදේශය හොඳින් පිරිසිදු කරනවා. පිරිසිදු කරලා ඉවර වෙලා අපිට පුළුවන් ස්ක්‍රබ් එක දාන්න. ස්ක්‍රබ් එක කියලා කියන්නේ මුහුණේ තියෙන කළු පාට ලප, සුදු පාට ලප ඉවත් කර ගැනීමට උපකාරී වෙන පේස්ට් එකක්. ඒක ඉතින් මෙහෙමයි. ස්කින් එකෙන් ස්කින් එකට. ඒ කියන්නේ දැන් කවිනිට නම් තියෙන සාමාන්‍ය සමක්. එහෙම නැත්තම් තෙල් සහිත සමක් තියෙනවා නම් අපේ නිෂ්පාදන වෙනස් වෙනවා. ඒ වගේම වියලි සමක් තියෙනවා නම් ඒකට අනුව අමුද්‍රව්‍ය වෙනස් වෙනවා. ඉතින් කවිනට තියෙන සාමාන්‍ය සමක් අපි ඒ සඳහා විශේෂයෙන් සකස් කරපු පේස්ට් එකක් භාවිතා කරලා හොඳින් ස්ක්‍රබ් කරලා කවිනිගේ තියෙන ඩෙඩ් ස්කින් ඒ කියන්නේ මැරුණු සෛල, කළු ලප ඒ වගේ දේවල් ඉවත් කරනවා. ඉතින් ඔය ස්ක්‍රබ් එක කරන අතරේ අපි මුහුණට හොඳින් වාෂ්ප සත්කාරයකුත් කරනවා. ස්ක්‍රබ් කරලා ඉවර වෙලා අපිට පුළුවන් එයාගේ තවත් ඉතුරු වෙලා තියෙනවා නම් black heads, white heads ඒවා අයින් කරන්න.
ඒත් එක්ක ඊට පස්සේ අපිට කරනවා මූණට එයාට අවශ්‍ය වෙලා තියෙන සම පැහැපත් කරගන්න. ඉතින් ඒ සඳහා සම ලයිට් කරන. එහෙම නැත්නම් ස්වාභාවිකව දීප්තිය වැඩි කරන්න පුළුවන් අමුද්‍රව්‍ය යොදාගෙන සැකසුණු විශේෂ පවුඩර්ස් වර්ග භාවිතා කරලා අපි කවිනට දාන්න යෝජනා කරලා තියෙනවා හොඳ ෆේස් පැක් එකක්. ඉතින් මේ හරහා කවිනට පුළුවන් තියෙන කුරුලෑ වලින් ආපු ඉතුරු වෙලා තියෙන ලප කැලැල් ටික ඉවත් කරගෙන සමට නිරෝගී දීප්තියක් ලබා ගන්න. ඉතින් ඊට අමතරව කවිනි කිව්වා යාගේ හිස කෙස්වල හිස් කබලේ හිස්වරි තියෙනවා කිව්වා. ඊට පස්සේ කොණ්ඩේ අගිස් පැලිලා තියෙනවා කිව්වා. හිස කෙස්වල වියලි ගතියක් තියෙනවා කිව්වා. ඉතින් මේ සඳහා හොඳම ප්‍රතිකාරය තමයි තෛල අභ්‍යංගය. ශීර්ෂ අභ්‍යංගය. ඉතින් ඒකත් ශදාරා අපි විශේෂ වට්ටෝරු වලට අනුව සකස් කරලා තියෙනවා. හොඳ hair oil කොණ්ඩේට පාවිච්චි කරන්න පුළුවන් විශේෂිත වූ තෙල්. ඉතින් ඒ සඳහා අපිට කවිනි සඳහා අපිට ඒක නිර්දේශ කරන්න පුළුවන් දිනපතා තෙල් ගන්න කියලා. ඊට අමතරව කවිනි කිව්වා හිස්වරි තියනවා කියලා. ඉතින් මේක විශේෂ ප්‍රතිකාරයක්. හිස්වරි සඳහා අපිට පුළුවන් hair pack පාවිච්චි කරන්න. ඒ කියන්නේ කොණ්ඩෙට එහෙම නැත්නම් හිස් කබලට අපිට දාන්න පුළුවන් hair pack එකක්. ඉතින් මේ හරහා හිස් කබල නිරෝගී වෙලා හිස් කබලේ තෙතමනේ ආරක්ෂා කරගෙන හිස්වරි වලින් මිදෙන්නත් පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් එක දිගට මේ ප්‍රතිකාරය කරලා මාසයක් වගේ ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ශදාරා සුව නිකේතනයේ වෙත ආව කවිනි අද අපිට හම්බ වෙන්නේ මාසෙකට පස්සේ. ඉතින් කවිනිගේ ඇස් යට තිබ්බ කළු පැල්ලම් ඉවත් වෙලා මූණේ තිබුණු කුරුලෑ කැලැල් ඉවත් වෙලා කුරුලෑ ඉවත් වෙලා ඉතින් කවිනි ගොඩක් ලස්සන වෙලා. කවිනි මාසයක් අපේ ශදාරා සුව නිකේතනයේ විසින් අඳුන්වලා දීලා තියෙන රූපලාවන්‍ය මාසයක් රූපලාවන්‍ය ප්‍රතිකාර පැකේජ් එකක් අරගෙන ඉතින් ඉන්නේ මේ. අපි කවිනිගෙන් අහලා බලමු එයාට ලැබුණු අත්දැකීම් කොහොමද කියලා. ඔව් ડોක්ටර් ඇත්තටම මම ડોක්ටර් ළඟට ආපු පළවෙනි දවසේ වගේ නෙවෙයි අද ඇත්තටම මම ගොඩක් සතුටින් ඉන්නේ. ඒකට හේතුව මගේ පෙනුම ඇත්තටම මේ වගේ විදිහට ලස්සන වෙලා තියෙන්නේ ડોක්ටර් ළඟට ආපු නිසා. මම ගොඩක් ප්‍රොඩක්ට් යූස් කරලා බැලුවා, ගොඩක් ෆේෂල් කරලා බැලුවා. නමුත් මට මේ රිසල්ට් එක ගන්න හම්බුනේ නැහැ. ඉතින් මාසයක් ඇතුළත ඉතින් මට මේ වගේ රිසල්ට් එකක් හම්බුනේ ගැන මට වචන වලින් කියන්න බැරි තරම් සතුටක් තියෙනවා ඇත්තටම. ඉතින් කවිනි හරිම සතුටෙන් ඉන්නේ. කවිනි දැන් කිව්වනේ කලින් මෙහෙම දේවල් කරාට මෙහෙම ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා. ඉතින් මං කියන්න කැමතියි අපේ ශදාරා අපේ තියෙන විශේෂත්වය තමයි බාහිර ප්‍රතිකාරවලට අමතරව විශේෂයෙන් අපි අභ්‍යන්තර ප්‍රතිකාර ගැනත් සැලකිලිමත් වෙනවා. මං හිතන්නේ කවිනි රූපය ලස්සන කරගන්න අභ්‍යන්තර ප්‍රතිකාර ගන්න නැතුව ඇති. ඉතින් ශදාරා අපේ තියෙන විශේෂත්වය තමයි අපි අපේ සේවාදායකයා එහෙම නැත්නම් අපේ ක්ලයන්ට්ගේ ශරීර තත්ත්වයට එහෙම නැත්නම් ශරීර ප්‍රകൃතියට ගැළපෙන ආකාරයට අභ්‍යන්තර ප්‍රතිකාරات කරනවා. ඒ හරහා අපේ ඇඟේ තියෙන දෝෂ තත්ත්වයන් ඒවා බැලන්ස් කරගන්න, ඒවා සමතුලිත කරගන්න අපිට උදව් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳින් මල පහ පිට කිරීම, හොඳින් බඩගිනි ඇතිවීම, ආහාර ජීර්ණය ක්‍රමවත් වීම මේ සියල්ල හරහා එළියට එන රූපය ඊටාම ලස්සනයි. ඉතින් ඔබට පුළුවන් ශදාරා අපේ තියෙන නිෂ්පාදන අත්විඳින්න. ඒකෙත් එතකොට දැන් මෙහෙමයි. කවිනිට අපි මාසයක පැකේජ් එකක් තමයි අඳුන්වලා දුන්නේ. කවිනි තව මාසයක පැකේජ් එකක් ඉතුරු වෙලා තියෙනවා. කවිනිගේ සම්පූර්ණයෙන්ම අපි අඳුන්වලා දුන්නේ මාස දෙකක පැකේජ් එකක්. ඉතින් ඊට පස්සේ කවිනිට පුළුවන් සතිපතා අපි ළඟට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න. ඊටත් පස්සේ පුළුවන් කවිනට ගෙදර අරගෙන ගිහිල්ලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. ඉතින් ශදාරා අපිත් එක්ක රැඳී සිටින ඔබට ආරාධනා කරනවා මේ වගේ අභ්‍යන්තර බාහිර ප්‍රතිකාර කරලා රූපය ලස්සන කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.